ඉතින් අපි අද ඉන්නේ නුවරඑළියේ. මාර හුලගක් තියෙන්නේ අද. සීසන් එක ඉවරලා අපි ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල ඇත්තටම නුවරඑළිය එන්න හොඳ නැහැ ජූලි වක. ඉතින් ඇත්තටම සීතලත් වැඩි, වැස්සත් වැඩි, එළියට බහින්නත් බෑ. හුලගත් වැඩි. සීතල වුණාට ඉන්නේ ටී-ෂර්ට් එකයි ෂෝට් එකයි ගහගෙන. ෂෝට් එක ගහගෙන ඉන්නේ අපි. නැත්තම් හරියන්නේ නැහැ. දැන් ඇත්තටම දැන් අපි යනවා ගොඩ ඇවිදින්න කට්ටිය. බ්‍රිගේඩ් ලේක් එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. බ්‍රිගේඩ් ලේක් එකත් ඇවිදින්න පුළුවන් විතරක් නෑ, වැස්සොත් ඉතින් වෙන්නේ නෑ අද. දත් ඉවරයි එන. ඉතින් බලමු තව කොහෙද යන්නේ කියලා. මම තාම යනවා ගුවා මිල්කෝ එකට දුක දැන් මිල්කෝ හරි අඹේ වෙලා හරි යනවා ගුවා. මොකද ඉතින් මට තමයි යන්න දෙන්නේ දැක්තරා. නුවරඑළියේ ඉන්න කට්ටිය කියන්න බලන්න නුවරඑළිය ඇවිදින තියෙන තැන්. නුවරඑළිය අතර ඇවිදින්න තැන් අඩුයි. British boys. This is Telecom in Abelaga. This Telecom Matar in the world together. Hello. How cold is? Oh my god! Wow! Please subscribe Ashwini Maharajya Dande. Please follow on to your only knows that. Ashwini Maharajya follow karanna, like karanna, comment karanna, Share karanna. karanna. Please take a bar. TikTok. Yeah, ek baar natanawa. Cold එක තින්නවා දැන් මේ දැන් guys අදත් cold එක බලන්න ලස්සන cold එකකින්. Hello. Hi කියන්නේ. දැන් තමයි යන්න ඕනේ. Hi බලන්න. කියන්නේ. Vlog එකට hi කියන්නේ. Okay. බලන්න සේර් මලින්නවා. Guys. ඕනේ ලස්සනයිද? මොකද කියන්නේ? සඳ දැන් Guys, hi guys. අපි අද දැන් සෆාරි යන්න හදන්නේ. සඳ දැන්නේ. කනට ලොකු ඉයරින් එකක් දාලා ඉන්නේ. මෙයා කන ඔපරේෂන් කරලා තියෙන්නේ. කනට ඉයරින් එකක් දාලා වැඩේ වරද්දගෙන රුපියල් 84000කට කියලා ගත්තා. Women. පියර්සින් කරද්දි බලාගෙන ඉවරයි. සර්ටිෆයිඩ් තැනකින්ම කරන්න ඕනේ. කියන්නේ විස්තරේ. ග්‍රැනියුලෝම නේ. ග්‍රැනියුලෝම එකක් තව කඩ පිටිපස්සේ පියර්සින් එකක් කරලා ඊට පස්සේ ඒක ඔපරේට් කරා. ඒක ඔපරේෂන් එකකුත් නෙමෙයි. විනාඩි 30ක වගේ ඔපරේෂන් එකක්. ඔපරේෂන් එකක්. හැබැයි ඉතින් ගාන යනවා. චූඩක් කිව්වා. හැබැයි ඉතින් ගාන යනවා. ඔව්. රුපියල් ඉස්සෙල්ලාම එකමාරක් ඉල්ලුවා. ඊට පස්සේ භාගයට කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි මගදී හම්බෙමු කට්ටිය බලා ගන්න අපේ ටෙලිකොම් දේවිත් එනවා. ටෙලිකොම් දේවි නගින්න. ටෙලිකොම් දේවි නගින්න ටෙලිකොම් දේවි. මට ඕකේ මට මටේද වැටිලා Women. ඔලේ දාගෙන ටෙලිකොම් දේවි සංග්ලාස්සේ වැටලා. අපි දැන් සෆාරි යන ගමන් guys. හරිම වේදනාකාරී සෆාරි එකක්. ඇත්තටම මාර අමාරුයි. බලන්න අපේ කට්ටිය යනවා අම්මා. බුදුම සපත් තියෙන්නේ. සෆාරි කියන දේ මේකේ බලන්න තියෙන තනකොළයි හරකොයි. ඉස්සරහට ගොන්න දෙන්නේ තමයි. බලාගන්න. කිව්වා මේක යන්න ඕනේ නැහැ කියලා. නැත්නම් අපේ වර්ෂ දේවී ලස්සන තමයි තියෙන්නේ. ඔයාලා එනවා නම් එන්න එපා කියලා තමයි මම කියන්නේ.
එනවනම් තමන්ගේ ජීප් එකකට එහෙම යන්නේ ඒක තමයි වරු. තාමයා කියලා අරන් එන්න. හෙට උදේට ස්පායකට යන්න වගේ බලාගෙන තමයි එන්නේ. දැන් හෙට උදේට ලස්සන වරු හැබැයි. හෙට උදේට බුකින් එකක් දාන්න ඕනේ කොහේ හරි. මොකද ස්පා එකක් ඕගොල්ලෝට රෙකමන්ඩ් කරන්න. කොහෙද දන්නේ නැහැ. කලාතු කරේ. එයා දන්න දේවල්. එයා දන්න වැඩ කරන් දන්නේ නැහැ. පාටයි මේක ගන්න. ගයිස් මෙතන මීදුවෙන් වැහෙන්න යන්නේ අපි මේ වටේට මීදුව. මේ අත්‍තරම මෙතන එක සෆාරි ජීප් එකක් රුපියල් 3000ක් එනවා. එතකොට එකේ ටිකට් එකක් ගන්න ඕනේ ඒක රුපියල් 80ක් එනවා. රුපියල් 80ක් එනවා. දැන් නම් මම හිතන්නේ අත්‍තරම ළඟ ඉන්නේ. ඒ වගේ මීදුවත් එක්ක යන්නේ ආයේ ලස්සනටම. අපේ ඩියුටි මල්ලිත් ඉන්නවා. पूर्व बैठिया no अभी सफारी अन्ने अभी एक सफारी जीप पे हाई की हुआ एक और लंगी हाई बैग क्या कहा है अभी टाइम बैग पाएगा कहा भी रवा के लगे हैं बालांडे वाला बालांडे එල දෙනක් යනවා ඒගොල්ලෝම බලන්න සෆාරි එක එළ දෙනා සෆාරි ජීප් එක. එල දෙනයි යුනිවර්සිටි එක යනවා බලා ගන්න. මේ වගේ කටුක කමෙන්ට් එකකින් ඔයාලට අපි වීඩියෝස් කියන එකට වරප්පි ගෙවන්න ඕනේ. Do me a favor, please. Get out of here. Get out of here, man. I'm saying. ඔය ඈතින් පේන හට් එක වගේ තැනට තමයි අපි යන්න ඕනේ. එතන තමයි මූන් ප්ලේන්ස්. ඇත්තටම මෙතන උලගෙන නෙමෙයි තියෙන සුනාමියක් වගේ. සුනාමිය ආවේ නැහැ මේට අපි සුනාමියට ආවා. One eternity later. නාගේ අපරට ගෙනවා. ඒ ඉස්සරහම ගේට් මල්ලි. Hi guys. මධ්‍ය පළාත ඉවරයි. ඔව්. ඉස්සරහට බලන්න දුරු පළාත පස්ස දිස්ත්‍රික්කය තමයි ඉස්සරහට පේන්නේ. ඒකට මේ ඒරියා එක සම්පූර්ණයි ඉතින් රජයට. බීච් එකක් ගන්න. පළාතයි. මෙතන පහළට. ඔව් ඌව පළාතටයි. හා. බැලිපාට සානුව කියන්නේ. ඔය පල්ලේ එන්න සානුව. ඒකට බෝම්බුර ඇල් පල්ලෙන් පෙන්න මොකද්ද? ඔය ඌව පරණ ගම කියන්නේ. බෝම්බුර ඇල් ගම පේන්නේ. හරියට. උලගන්නේ අතේ. අර උලගන්නේ මේ රාත්‍රියේ වැඩි දැන් උලගන්නේ. ඒ මේ විතර උලගන්නේ සීසන් නැතිද? සීසන් නෙමෙයිද? ඊට පස්සේ කොහොමද මේකට වහිනවා. එහෙමද? ඔව්. ඒකාන්ත මොකක්ද අර පෙර බෝම්බුර වල මක්ෂිදේවි. මක්ෂිදේ ආවත් ලක්කරක් සත්තම කොතනද කව? ඉතින් ගයිස් මම මූන් ප්ලේන්ස් ගැන අද පොඩි දෙයක් කියන්නම්. මූන් ප්ලේන්ස් පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා අඩි 6480ක් උඩින් තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේක පිටින් කට්ටියට එහෙම නැත්නම් ටුවරිසම් වලට ඕපන්ලා තියෙන 2014 ඉඳන් මේක සාමාන්‍යයෙන් ඇත්තටම මෙතෙන්ට එන්න ඕන උදේම තමයි ගොඩක් වෙලාට එන්න ඕනේ. එතකොට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් මෙතන 360 view එකක් තියෙනවා. වටේටම බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතෙන්ට ඔයගොල්ලෝ යනවනම් අනිවාර්යයෙන්ම හොඳ බයිනොකියුලර් එකක්, එතකොට හොඳ කැමරා එකක්, අනිවාර්යයෙන්ම හොඳ සීතලට ඔරොත්තු දෙන හොඳ ජැකට් එකක් කරා යන්න. මොකද එතන ගොඩක් සීතලයි ඒලා කඳුරු නිසා.
එතකොට තව මෙතන විශේෂයක් තියෙනවා. මෙතන ගොඩක් කුරුල්ල ಜಾති බලා ගන්න පුළුවන්. කුරුල්ල ಜಾති 105ක් ඉන්නවා කියලා තමයි කිව්වේ. ඊට පස්සේ කොටි එතකොට මුවෝ ಜಾති එහෙම බලා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඇත්තටම ගයිස් ඔතනදී සෑහෙන්න බය හිතන දෙයක් වෙනවා. ඔතනදී මෙයාගේ සන්ග්ලාස් එක ගහගෙන යනවා. ඉතින් එමිලේ ඇත්තටම සෑහෙන උලගක් තිබ්බා. පල්ලෙහා හෙල මෙයා එතනම දුවගෙන ගිහිල්ලා තමයි සන්ග්ලාස් එක අල්ලගන්නේ. ඇත්තටම සන්ග්ලාස් එක ඇත්තටම ගන්න හේතුව පොඩක් වටින සන්ග්ලාස් එකක් ඒකයි දුවන්නේ. නැත්තම් දුවන්න වැඩක් නෑ ඇත්තටම සන්ග්ලාස් එකකට. ඊට පස්සේ මගෙන් බැලුනොත් තාන හොඳට. ඔව් අපේ සෆාරි එක ඉවරයි. ඉතාමත් ධාරාණි බාද ටර්නාඩෝකට අවුලා පිසුරු කැප් ගහන් ගියා සන්ග්ලාසස් ගහන් ගියා. ඒ වගේම බේරලා අපි කොහමයි ඌඩල්ලොත් කාලා තියෙනවා. ඔව් ටෙරි මාතා බයිනවා. සාම බහිනවා. මේ කුඩල්ල නැත කිරි පෙට්ටියකට දාගන්න හරියට. ඇයි චූරි මම්මිට. ඉතින් අපි දැන් ආවා අඹේවල ෆාම් එකට. මෙයාලගේ සිබ්ලින් ක්ලාස් එක බාන්න. අපි බලමු ඇතුළේදී මේගොල්ලෝ අඳුරගන්නේද කියලා. මේගොල්ලෝ කියන්නේ නෑදෑය කට්ටියම ලොකු වෙලා වෙනස් වෙලා ඒ පොඩි කාලේ දැක්කට පස්සේ මෙයාගේ නෑදෑය නම් ඉඳලා නෑ. ඒක වෙනම තැනකට යන්න වෙනවා. අපි චුට්ටාගේ මොකක්ද ඌරු ෆාම් එක. හොඳ ස්මෙල් එකක් එනවා මෙතන. මෙයාගේ ළඟ මට්ටංග කුරුලි. මෙයාගේ ළඟ ස්මෙල් එක. මාර සුවඳයි. මෙතනින් දාගෙන යන්නේ. මෙතන අද ක්ලයිමේට් එක ඇත්තටම හොඳයි. සීතල වැඩි. ඉතින් මේ විදිහට තමයි මේක මා නිව්සීලන්ත ෆාම් එකද මේ? අඹේවල ෆාම් එක ඉන්නේ මේද මෙරොම මෙතෙන්ට නා. පුරංගේ සර සද්ද එනවා නේද? ඇත්තටම ගායිස් දැන් මෙතන අඹේවල ෆාම් වල ඉන්න සත්තු ඇත්තටම මට නම් ඇත්තටම පව්වේ සත්තු මාර දුකක් විඳිනවා කියලා මට නිකන් තේරෙනවා. මොකද මේ ඒගොල්ලෝන්ගේ කිරි ගන්න එක දැක්කම ඇත්තටම ඉතින් මාර පවක් කරලා තියෙනවා කියලා වගේ තේරෙනවා. ඇත්තටම දැන් අපි නිසානේ සත්තු මේ හැම කෙනාම මාර දුක් විඳින්නේ. ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ට නිදාසේ ගෙවන්නත් නැහැ. ඒගොල්ලෝ දුක් විඳින්න අපිට කිරි සපයන එක තමයි කරන්නේ. ඒ සත්තු මොබ් කියන්නේ ඉන්න විදිහ හිර වෙලා සමහර තැන්වල මාර අමාරුවෙන් ඉන්නේ. ඇත්තටම මම වීඩියෝ ගන්නත් කැමති නෑ. මම බැලුවෙත් නැහැ. මම ඇත්තටම බලන්නත් මේ මාර මේ දුකයි එහෙන් බලන්න. මාර විදිහට කෑ ගන්නවා ඇහෙනවත් දන්නෙත් නැහැ. එයාලා නිකන් හිර වෙලා වගේ ඉන්නේ හැමතැනම නිකන් සමහර අයගෙන් ලීච් වෙනවා. ඒ බලන්නත් බෑ. ඒ වගේ දේවල්. මං කියන්නේ අපි මොකක් හරි සත්තුන්ගෙන් දෙයක් ගන්නවා නම් අපි සත්තුන්ගෙන් සේවාවක් ගන්නවා නම් මොකක් හරි ඒගොල්ලොන්ගෙන් ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් ඒ දෙයට අපි ඒ සත්තුන්ට මාර විදිහට සලකන්න ඕනේ. හොඳට
හොඳට ඒගොල්ලොම රැක බලාගෙන ඒගොල්ලන් හොඳට මන්ට බොන්න දීලා බේත් දියන් කරලා ඒගොල්ලන් ඇත්තට ඒගොල්ලෝ නිසානේ කම්මැලිසම පවතින්නේ ඒ සත්තු නිසා. ඒ දේවල් ඒ සත්තුන්ට දෙන්න ඕනේ මන්නම් කියන්නේ. ඒ වගේ කැපකිරීමක් කරලා මිනිස්සුන්ට සල්ලි හම්බ කරනවා නිකන් ඒ සත්තු. ඒතකොට ඒ දේවල් ගන්න මිනිස්සුත් දැනගන්න ඕනේ. ඒගොල්ලන් හොඳින් බලාගෙන බලාගෙන ඒගොල්ලන්ට ගොල්ලන්ගෙන් ඒ රාජකාරිය කරගන්න. අපේ වෙල ෆාම් එකට ගිහිල්ලා කිරි බොන්න ගියා සෙට් එක. ඇත්තටම හොට් චොක්ලට් විත් මාෂ්මෙලෝ එකක් තිබ්බ මෙලෝ රහක් නැහැ. ඔව් ඇත්තටම රස නැහැ. ඇත්තටම රස නැහැ. ඊට හොඳයි. මීට වැඩිය හොඳයි. ඉතින් හදාගන්න ඊට වඩා රස. හදන්න එක හදන්න මොන හොට් චොක්ලට් නිකන් කිරි එක හදලා කොකෝ පොඩි ටිකක් දාලා මේ මාෂ්මෙලෝස් එකක් ඒ ඩිසපොයින්ටඩ්. ඇත්තටම අපේ සල්ලි ඔයාලා තාවොත් බොන්න නම් එපා. ඒ ජරාව මෙලෝ රහක් නැහැ. ඔව් ඊට වඩා පියර් ෆ්‍රෙෂ් මිල්ක් එකක් කරන් බොන එක හොඳයි. ඔව් ඒ යෝගට් එකක් ගන්න. ඔයයි කටවහන් ඉන්න. ලෙඩක්ද? බලන්න ඉතින් ලෙඩ ගෙනල්ලා මෙතන. ලෙඩ හතර වඩේ ලෙඩ වේ. ලොකුම ලෙඩ හොඳ කරා විතරයි. ලොකුම ලෙඩට පොඩ්ඩක් හොඳ වුණා විතරයි. පාටනාඩට ඉතින් එන අපි ඊළඟ තැනදී ඉතින් අපි ආවා ග්‍රිල්ස් ඇන්ඩ් බොයිස් අපේ ගෝඨ මාමාගේ නුවරඑළියේ තියෙන අවුට්ලට් එකට ඔයගොල්ලෝම තරංග ආවා. අපි දැන් ටී බොන්න යන්නේ. තියෙන්නේ නුවරඑළියේ ස්ටෝර් එක. නගදී හටත් එන්නවනේ. මේක සීතල වෙනවා. සීතලයි. මේක තියෙනවා ඉන්න මම පෙන්නන්නම්. තියෙනවා ග්‍රීන් චී තියෙනවා සිල්වර් ගෝල්ඩන් මේවා ෆ්ලේවර්ස්. බැටරි වර්ග 4ක් තියෙනවා. මේක OP කියන්නේ ඔරෙන්ජ් පෙපර් එකේ මේ වගේ ලීෆ්ම තියෙනවා. හතර ගන්නවා. ඒක තමයි කහට අඩු මේක. කහට අඩු මේක. කහට අඩු. OP නේ. OP. ඔරෙන්ජ් කියන්නේ අපිට ඒක හැදුවම පාට තැඹිලි පාටක්. තැඹිලි පාට. ඒක ඔරිජිනල් කලර් එකක් නේ. ඔව් තේ කියන්නේ කලර්. FP කියන්නේ FP කියන්නේ ෆ්ලවරි පෙකෝ. ඒකේ ෆ්ලවරි කියන්නේ අපි උනතර දාද්දි කොලේ දිගෑරෙනවා. ෆ්ලවර් මලක් වගේ. හින්දා ෆ්ලවරි පෙකෝ කියන්නේ. ඇත්තටම මෙහෙම වෙනවද? ඒ කියන්නේ දී ෆ්ලවර් එක වගේ කොලේ රෝල්ලා වගේනේ තියෙන්නේ. ඔව් ඒක දිගෑරෙන එක. කලී ඒක මේකට වඩා පොඩ්ඩක් ස්ට්‍රෝ. ස්ට්‍රෝං. චුට්ටක් ස්ට්‍රෝ. ඒක සීනි කිරි මොකුත් නැතුව බොන්න පුළුවන් ප්ලේන් ටි විතරයි. සීනි නැතුව බොන්න. ඔව් ඒ කියන්නේ හොඳට කහට රහ තියෙනවා. මේක BOP broken orange පෙකෝ. මේකේ කොළ මේ වගේ කැඩිලා තියෙනවා. මේක තමයි ඔලෙන් දින්නේ. දැන් මේ බොන්නේ. යෝ. මේවා විනාඩි 2ක් 3ක් විතර තැම්බෙන්න කහටෙන්. ඊළඟට BOPF broken orange pecco sannins මේක තමයි කහට වැඩි මේක. කහට වැඩි මේක. කිනිසේ දෙකමත් එක්ක කොම්පි. හරිගන්නේ එන්දෙන් ඒතර අරව බොන්න බෑ කිරිත් එක්ක නේ. ඒ වගේ කහට එච්චර මිල්ක් දාන්න එක්කම කහට නෙමෙයි. මේක දෙන්නේ. මේකත් ලීෆ් තියෙන ග්‍රීන් ටී එකේ මොගේ රෝල්ල. මේක තුනතර දැම්මම කොලේ දිගෑරෙනවා. දිගෑරෙනවා. කොලෙස්ටරෝල් වලට සිල්වර් ගෝල්ඩන්. ඔය මොකද්ද කොලේ තියෙන්නේ? නෑ මේකේ වෙනම තේ දැල්ලක් තියෙනවා මේ වගේ රතු පාටේ. ඒක ඒක තමයි සිල්ලර් ටිප්. ටිප් එක විතරයි ගන්න.
මේක ගොඩක් ගුණ ඒවා නිකං උනුවද උණුතර දාලා මේවා නම් විනාඩි 5ක් විතර තැම්බෙන්න ඕනේ. ටිප් එකම කහට නැහැ. අඩෝ කහටක් තියෙනවා. මේක ගෝල්ඩන් එක චුට්ටක් කහට වැඩි මේකට වැඩිය. ඒ දෙකට තේදළු දෙකක් තියෙන. මේක සිල්වර් එකට ලා රතු පාට දාලා මේකට චුට්ටක් හද රතු පාට දාලා. ඒ කියන්නේ එකම ගහින්ද? නෑ. වෙනස්. ග්‍රීන් ටී බ්ලැක් ටී මේ වගේ තේදල්ල. සමන් කොළ පාට එකේ. ග්‍රීන් ටී and black tea දෙකම. හරි. වයිට් මේ තියෙන මේ වගේ. මේ වන චුට්ටක් මේ වගේ දල්ලක් තමයි තියෙන්නේ ගෝල්ඩන් එකට. ඒක වෙනස්නේ. කොතනද ගන්න ගෝල්ඩන් එකට කියලා? මේ ටිප් එක විතරයි. ටිප් එක විතරයිනේ. ඒ කියන්නේ ගස් වෙනම හැදෙනවද? මේවා නම් ගොඩක් අඩුයි මේ ගස්. ග්‍රීන් ටී බ්ලැක් ටී ගස් නම් තියෙනවා. මේ මෙන්න මේක විතරයි ගන්න. හරි. මේවට මොකද මැෂින් ප්‍රොසෙස් එකක් යන්නේ නැහැ. අවුවේ වේලනවා. එච්චරයි. ඒක තමයි ගණන්ම තියෙන්නේ. මොකද්ද හොඳම එක මොකද්ද උතනේ? සිල්වර් ගෝල්ඩන් තමයි හොඳම. ඒකේ ග්‍රෑම් 500 කීයද? මේකේ ග්‍රෑම් 50 8000ක් වෙනවා සිල්වර් ගෝල්ඩන්. ඒක එකම ටික තියලා ආයෙ රීයුස් කරන්න පුළුවන් 3 පාරක්. ආයෙ නතර දාලා 3 පාරක් රීයුස් කරන්න පුළුවන්. කියන්නේ ටී බෑග් නෙමෙයි දෙන්නේ. නෑ මේ වගේ ලූස් එක. ලූස් එක. ග්‍රෑම් 2ක් විතර ඇති පොඩි පින්ච් එකක් ඇති එක කප් එකකට. එහෙමද? ඔව්. මේ වගේ පොඩි පින්ච් එක කප් එකකට පොඩ්ඩක්. විනාඩි 5ක් විතර උණුතර දාලා වහලා තියන්න ඕනේ තැන්. රහක් මොකුත් නැහැ. පොඩි රහක් තියෙනවා. ඔයාලා කැමතිද try කරලා බලන්න? කහට රසක් නේ. ඒක කහට රසක් නේ. ඔව්. ඔලි try කරන්න. චුට්ටක්. බලන්න. සිල්වර් එකයි ගෝල්ඩන් එකයි. නෑ කප් දෙක විතර. නෑ චූට්ටක් තිබුණාද? නෑ එකක් තිබ්බ නැති. ඔව් චූටි. මේකෙන් දෙක චුට්ටක් බලන්න. ඔව්. එතන මං අහලා තියෙනවා BOBF තමයි හොඳම කියලා. නෑ ඒ අර මාකට් එක ගැන අපි ලංකාවේ අපිට වගේ නම් කහට වැඩියෙන් දීලානේ පුරුදු වෙනකොට ගොඩක් අරවා එහෙම ලංකාවේ කට්ටිය ගන්නවා අඩුයි. ඔව් දැන් ටී මාකට් එක ගැන කියනකොට කියවන එකනේ ඕක නේ. තමයි BOBF. අපි ගොඩක් ඒක ඒකනේ එක්ස්පෝර්ට් මේ එකක් ගැන නෙමෙයි කියවෙන්නේ. මම කියන්නේ තමයි ටී මාකට් එක මෙච්චර කියලා කියන්නේ. ඒ කියන්නේ BOBF එකේ කොහොමද කහට වැඩිද ලංකාවේ කට්ටිය කොහොමද කහට බොනවා. එතකොට ඒක තමයි ලෝකල් මාකට් වල නම් මේවා එහෙම ගන්න නැහැ. BOP ලෝකල් මාකට් වල නෑ. ලෝකල් මාකට් එක නෑනේ. ගොඩක් කියන්නේ ඩස්ට් එක. ඩස්ට් එක තමයි ලංකාවේ තියෙන්නේ. ලංකාවේ තියෙන ඩස්ට්. ෆ්ලේවර්ස්. මේ ඔක්කොම ෆ්ලේවර්ස් නේද? ෆ්ලේවර්ස් කීයක් තියෙනවද? ෆ්ලේවර්ස් තියෙනවා 20ක් විතර ඇති. ගොඩක් තියෙනවා. මේ තමයි මේ ඔයාලගේ ප්‍රොඩක්ෂන් එකද මේක? ඔව්. ඒ ෆ්ලේවර්ස් ගන්න කොහොමද නැචරල්ද? ගොඩක් ඒවාගේ නැචරල් ඔක්කොම නැචරල් පීසස් තියෙනවා. එහෙමද? ඒ මොනවද? මේක කැන්ඩි නයිට් කියන එකක්. මේක ග්‍රීන් ටී, බ්ලැක් ටී, ස්ට්‍රෝබෙරි, සීලා රෝස් පෙටල්, මේරිගෝල්ඩ්. මේ ස්ට්‍රෝබෙරි සෝස් තියෙනවා. ඔයගේ මික්ස් එකක් තියෙනවා. පට්ටම් සෝස්. අයිස් ටී හදන්න පුළුවන්. සීම් ටී. මැංගෝස් කියන්නේ මැංගෝ ඒ ෆෘට් එකේම රහ එනවා අපිට ඒකත් එක්ක. එහෙමද? රසත් එනවා. රසය එහෙ විදිහට එනවා. එනවා? ඒකත් මේ ඇත්තම මැංගෝ වලින්ද? මැංගෝස් තියෙනවා. ඒක ඇතුලේ නැචරල් කිසස් තියෙනවා. පෙන්නන්න බෑ. ඒ කියන්නේ දැන් ඕකක් හදනවා නම් කොහොමද හදන්න ඕනේ? මේවා බ්ලැක් ටීත් එක්ක මික්ස් කරලා බ්ලැක් ටීත් එක්කද කරන්නේ? නෑ. මික්ස් කරලා. හරි. හදනකොට ගොඩක් වෙලා මේව කරන්න ඕනද? ඒ කියන්නේ තම්බන්න ඕනද? මේකත් එක ස්පූන් එකක් ඇති එක කප් එකකට උණු වතුර දාලා වහලා තියලා පොඩි තියෙනවා. ඒකේ කොළ ටික පහලට යනවා මේ පෙරන්න එහෙම මොකද ඕනේ. අර ටී සෙට් එක ගත්තම හරිනේ. ටී සෙට් එකනේ වහලා හිටන් තියන්නේ. එහෙම තැම්බෙන්න තමයි රසය එන්නේ. මේක රෝස්. වලන් ඒ ටී සෙට් පොඩි එක අම්මා මේක මාරස හොඳයි. අපේ ටී සෙට් නම් ඒ කියන්නේ ටී සෙට් එක කියන ටී සෙරමනි වලට සුදු පාවිච්චි කරන්නේ. ජපාන් කප් එකේ ටී සෙරමනි වලට චූටි කප් එකයි සෙට් එකක් ඉන්නේ. ඒවා අපේ නම් ඒවා පරිහරණය ෂෝපීසස් තියෙනවා. නේද? මොකද ඒ තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්ලා ගන්න. ෆාස්ට් මූවි මොකක්ද යන්නේ? මේ කැන්ඩි නයිට් එක යනවා. ආයි සවස් අප් එක යනවා. මේක ගොඩක් අර හෙල්දි ටී එකක් නේ. මේක ග්‍රීන් ටී එක කියන්නේ අනෝදා. ඒක අනෝදා පීසස් තියෙනවද? ඔව්. ඒක නේද ඩ්‍රයි කරලා දාන්න. ඩ්‍රයි කරලා දාන්න. ඊවත් මේ මෙහෙ ලොකුම කරන්නේ. අර එනවර. ඒක නේද? ෆිල්ම්. එහෙම තමයි. සම්පි. ඒ මොකක්ද? රම් අර
ඒකයි black tea rose petals. එකෙන් පොඩි මේකක් තියෙනවද? ඇල්කොහොල් මේකක් තියෙනවද? alcohol තියෙනවා. Yeah, boy. අරින්න වань. tea එක කැමති. සුද්ධ එහෙම ගන්නවද නේ? ජේම්ස් ටේලර් තමයි father of Ceylon tea. 1867. Approximately 10 hours later.